අවස්ථාවේදී මේ ආදිවාසීන්ගේ ලොකු චාරිත්‍රාක් ඉටු වෙන්නට නියමිතව තිබෙනවා. අපි ඒ පිළිබඳව ඒ අවස්ථාවේදී කතා කරමු. දැන් ඔන්න කසහඬ පුපුරවන්න පටන් ගන්නවා. ඔබට පේනවා රූප රාමුවල විශේෂයෙන්ම මේ රට වාසීන් සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාටම කතරගම දේවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේදී පෙරහැර මංගල්‍යය ආරම්භ කරන වගට පළමු කස හඬයි මේ නික්මෙන්නේ. දැන් 2025 වර්ෂයේ වෙමින් කතරගම දේවි හාමුදුරුවන්ට පූජා උපහාර පිණිස මේ පෙරහැර මංගල්‍යය ආරම්භ වුණා. ඕරවින් දැන් අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ මේ කසකරුවන් අද මේ පෙරහැර මංගල්‍යයට එක්වන්නේ කතරගම කදිරපුර කලායතනයේ නියෝජනය කරමින්. දැන් ඔය මේ පෙරහැර හැමදාමත් අපි මේ පිරිස තමයි මේ පෙරහැර මංගල්‍යයේ ගමන් කරන්නේ. අපි දකින්නේ මේ පිරිස. දැන් මේ කසකරුවන් ගමන් කිරීමේදී පෙරහැරක කාරණා දෙකක් ගන්න පුළුවන්. මොකද ඒ කාලේ මුල යුගයේදී පෙරහැර ගමන් කරන ගමන් මාර්ග මෙතරම් පුළුල් මාර්ග නෙවෙයි. දෙකද සීමිතයි. එක පැත්තකින් පෙරහැර ගමන් කරනවා. තාමත් ගමන් මාර්ගය ගොඩක් වෙලාවට දැන් මේ පෙර මාර්ගය නම් පොඩක් ඉඩ තියෙනවා. ලංකාවේ අපි දකිනවා සමහර පෙරහැර මාර්ගවල තාමත් කසකරුවන්ගෙන් ලොකු සේවාවක් වෙනවා ජනතාව පොඩ්ඩක් ඉවත් කරගන්න. දැන් එක පැත්තකින් පෙරහැර ගමන් මාර්ගය සකස් කිරීම එක අරමුණ. දැන් අනිත් තව අරමුණක් මෙතන අපිට දකින්න පිළිවන්. මොකද මේ කසකරුවන් සමගම ගිනි බෝල කරකවන. මේ ඔබ දකින්නේ කසකරුවා Tamanගේ කසේ සූදානම් කරගන්න ආකාරය. අපි ප්‍රිය හිතවතුනි ඔබට මේ වර්ෂ ගණනාවක් පුරාම ආරාධනා කරා පෙරහැර කියවන්න අපි එකතු වෙන්න කියලා. දර්ශනීය රූපමු අපිට ලැබෙනවා. ඓතිහාසික කතරගම දේවාලයේ ප්‍රධාන වහඩා බියස දෙවියන්ට පූජෝපහාර පිණිස ගිනි බෝල කරුවන් Tamanගේ දායකත්වය ලබා දෙනවා. මේ ගාමිණීපුර ගිනි බෝල කණ්ඩායමයි අද දවසේදී දායකත්වය ලබා දෙන අසංක අපිත් එක්ක එකතු වෙලා දවසේදී ඔබේ හඬ අහන්නටත් බොහෝ අය බලාපොරොත්තු වෙමින් ඉන්න අසංක අද පෙරහැරට අලියතුන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා. අපි අවදි කර ඔබේ හඬ ලක්වාසී සියලු දෙනාටම කතසුරිදුන්ගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ තව එනතුරු ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් දැස් වගේ බලාගෙන ඉන්නවා. අද කතසුරිදුන්ගේ මහා මංගල්‍යය සියස් දකින්න එවැගේම සජීවීව දකින්න බොහෝ දෙනා දැස් අල්ලගෙන බලාගෙන ඉන්නකොට අද පළවන මගුල් පෙරහැර සනසන්නට අලිපතේ නම් දරාපු අලියතුන් රැසක්ම ගමන් කරනවා. අප විටින් විට ඒ පිළිබඳව සිහිපත් කිරීම සිදු කරන්නම්. මම අර කලින් තියාගෙන ආවේ රවින් දැන් කසකරුවන් සහ ගිනි බෝල කරකවන්න. මෙන්න තවත් සංකල්පයක් අපිට පෙරහැර සතුටේදී ඉදිරියට ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. ආදි කාලේ ඉඳලා අපි රාජ කෘෂි කර්මාන්තය ජීවෝපාය කරගත් ජනතාවක් ජීවත් වුණේ. මේ හැම පෙරහැර මංගල්‍යයකදීම ජනතාව සලාපොරොත්තු වූ කාරණාවක් තමයි නිසි කල වැසි ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදය. ඒ වගේම බෞද්ධකමක් වැඩි දියුණු වේවා. මෙන්න මේ කාරණා මුල්නවා. ඉතින්දී මේ හිත නැත්නම් මේ කසකරුවන් සහ ගිනි බෝල කරුවන්ගෙන් මේ වැස්ස වරහත දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා කියන කසකරුවන්ගේ කස තැලෙන හඬින් විදුරුම් හඬ අනිත් පැත්තෙන් විදුලි කොටනකොට විදුලි අකුණු ගහනකොට වහින්න කලින් ගිනි බෝල ගින්දර තුලින් එයත් විද්‍යාමාන කරනවා කියලා එක පැත්තකින් අතර කරන් පිළිවෙලක් තියෙනවා. මේ සියලු දේ සමගින් ඔබ දකිනවා මේ ගිනි බෝල කණ්ඩායම ගාමිණීපුර ගිනි බෝල කණ්ඩායමයි අද දවසේදීත් එකතු වෙන්නේ. මේ පුරවරයේම කතරගම පුරවරයට නෑගම් කියනා වූ පිරිසක් තමයි ගිනි බෝල කරුවන් හැටියට අද දවසේදී සම්බන්ධ වෙන්නේ. මේ සියලු දෙනාම ගමන් කරන මොහොතේදී අපි විශේෂයෙන්ම අපේ අනුග්‍රහක බෞද්ධුන් පිළිබඳව මතක් කරන්න ඕනේ. ඒ තමයි CBLTR නැවුම් හැඟුම් පිරේ. CBLTR ප්‍රධාන අනුග්‍රහය ලබා දෙනවා. එකම අද දවසේදී විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ ස්වදේශී කොහොඹ ගුණ සුවඳ ඇතිරේ. ඒකම පැති පූජා මේ සියලු දෙනාමත් අපි තමත් ගෞරවයෙන් මතක් කරන ගමන් අපි පෙරහැර කියවන්නටයි මේ සූදානම් වෙන්නේ. දැන් මේ ගිනි බෝල් කරකවන්න ඉදිරියේම ගමන් කරන ටිකක් ලෙසක පන්ද හතක් ඔහුගේ පිළිදිගේ දැල්වෙන මේ පන්දන් හදනුත් තවත් එක් දෙයක් අපිට මේ කතරගම බොහොම කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ ව්‍යාපාරය. මොකද ආදි කාලේ
කතරගම දිවිය මුලින්ම වැඩ වාසය කළේ වැඩිහිටි කන්දේ. මැදුම් මෙතන කඳු පන්ති කඳු හතක් තියෙනවා. මේ කඳු හතේ දේවාල හතක් තිබිලනවා ඒ කාලේ. ඒ පුරාණ කාලේ මේ දේවාල හත පෙරහර හතක් ඇවිල්ලා මේ පෙරහැර හත දේවාලයේදී එක පෙරහැරක් බවට පත් වෙලා තමයි වල්ලියම්ම මහදේව කරන් ගමන් කරලා තියෙන්නේ. මෙන්න මේ පෙරහැර හත නැත්තම් වැඩිහිටි කන්ද මැදුම් හේයත් එක්ක තියෙන වැඩිහිටි කඳු පන්ති කඳු හත නියෝජනය කරු දේවාල හත මෙන්න මේ ගිනිවල කරකවන්නන්ගේ ඉදිරියේ යන වැඩිහිටි පුද්ගලයාගේ පිටේ තියෙන පන්දම් හත නියෝජනය කරන අපිට පෙන්වන්න කරනවා. ඒකම දැන් මේ ඔබ දකින්නේ අරුණ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලය දරු බසනායක නිලමේතුමන් ඒ අභියස සිට මේ පෙරහැර නරඹන ආකාරය එකම මේ උඩු වියන විදුලි බුබුලු වලින් අලංකාර කරලා තියෙන්නේ අද දවසේ සුදේශී කොහොම ආයතනය ඒකත් අපි මතක් නොනේ අවුරුදු 24ක් වුණ අඛණ්ඩව කටයුතු කරනවා මේ ඔබ දකින්නේ ගිනි බෝල් කරුවන් තමගේ දස්කම් පෙන්වන ආකාරයයි ඒකම සරගමු හේවිසි කණ්ඩායම රවි කලායතනය රත්නපුර පුරවරේ නියෝජනය කරමින් ගමන් කරන ආකාරය අපි දකිනවා ඒකම ඒ සබරගමු හේවි කණ්ඩායමට ප්‍රථමයෙන් සුවඳ දුම් කරත්තයක් පැමිණෙන ආකාරය අපි දකිනවා මේ පුරවර සුවඳවත් කරමින් මේ දුම් කරත්තය ගමන් කරන ආකාරය අපි දකිනවා උදේ කතරගම දෙවියන් වඩින මේ වීදිය නැත්නම් මේ ප්‍රදේශ සුවඳ දුමින් පුද දෙනවා සුවඳ දුමින් මේ ප්‍රදේශයම සුවඳවත් කරනවා මේ කතරගම දෙවියන්ට කරන කුම පූජාව මේ පූජාවන් මැදීමයි කතරගම දෙවියන් වඩම්ම වාගේ යන්නේ අද මේ මහ පෙරහැර. ඉතින් කතරගම රුහුණු කතරගම මහා දේවාලයේ සුවඳ දුම් රථය තමයි මුලින්ම පෙරහැර මංගල්‍යයේ අද දවසට දකින්න පිළිවන්කම ලැබෙන්නේ. දැන් අපි මොහොතකට මේ VC හඬත් එක්ක අපේ දේශවානේ දෙසට යොමු කරමු. රූපරාම බලමින් මේ හඬ අහන්නයි අපි ඔබට ආරාධනා කරන්නේ. මේ අප ඉදිරියෙන් ගමන් ගන්නේ සබරගමු හේවිසි. දැන් සබරගමු හේවිසි අද පෙරහැරට එකතු කරගෙනවා ඒ කතරගම විශේෂම සඳහන් කරන රවි නේත්‍රා කලායතනය රත්න ප්‍රයෝජන පුරවරේ සබරගමු හේවිසි අද මහ පෙරහැරට එකතු කරලා තියෙන්නේ. දකින්නවා දැන් මේ ඉර හඳ සහ සිංහ කොඩි රැගත් කණ්ඩායම් ගමන් කරන ආකාරය කතරගම දේවාලය එක ගුවන් ආරක්ෂක වටපිරිස් තමයි මේ ඉර හඳ සහ ජාතික කොඩි රැගෙන මේ පෙරහැරට දායකත්වය ලබා දෙන්නේ. මේ ඔබ දකින HVC කණ්ඩායමට පිටුපසින් ඉර හඳ ඒකම ජාතික කොඩි කණ්ඩායම් පැමිණ ආකාරය අපි දකිනවා. දැන් එදා දුටුගැමුණු රජු නියම කරපු ආකාරයට තමයි පෙරහැර මංගල්‍ය අද වෙනතුරු චාරිත්‍ර මේ විදියට මිතු කරමින් පැවැත්වෙන්නේ. දැන් ඉරහඳ මේ පෙරහැරේ මුලින්ම ගෙන යාමෙන් බලාපොරොත්තු වෙන්නේ එදා දුටුගැමුණු රජු නියම කළා. ඉරහඳ පවතින තාකල් මේ පෙරහැර මංගල්‍ය මේ විදියටම කතරගම දෙවියන්ගෙන් පවත්වන්න ඕන කියලා. මෙන්න මේ ස්පත් කිරීම තමයි අපි දකින්නේ. අවුරුදු පෙරහැර ඒකම නොවැම්බර් මාසයේදී කාර්තික පෙරහැර මේ පෙරහැර තුනම
දුටුගැමුණු රජු අනී තමයි ක්‍රියාත්මක වුණේ. අනිවාර්යයෙන්ම මේ අනිත් එක රුහුණුවක් කතරගම මහාදේවාලයේ සියම චාරිත්‍ර සිදු වෙන්නේ දැන් ඔතන චාරිත්‍ර ඉටු කිරීම සඳහා චාරිත්‍ර මණ්ඩලය 555ක් පත් කරගෙන දුටුගැමුණු රජුරෝ. ඒ සියලුම එදා ඒ පනවපු නියමයන් අනුවම අද තාක් වනතික්ම ඉරහඳ පවනාතාක් මේ මහා පෙරහැර මංගල්‍ය මේ විදිහටම පවත්වනවා මේ චාරිත්‍ර ඉටු කරනවා කියන පණිවිඩය තමයි අපි මේ මුලින්ම දකින්න පිළිවන්කම ලැබුණේ. මේ හැම එකක් එක්කම පෙරහැර කියවන්න බලන්න අපි ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම ITV මාධ්‍ය ජාලයේ අපේ YouTube සහ Facebook පිටුව ඔස්සේ එකම රුහුණු කතරගම මහා දේවාලයේ නිල YouTube Facebook පිටුව ඒකම ඔබට පුළුවන් ෆ්‍රී සෙට් අංක 1 ඔස්සේ මේ පෙරහැර නරඹන්න. ඒක ජය TV ඔස්සේ POTV අංක 94න් ඩයලොග් TV අංක 25න් මේ පෙරහැර බලන්නට පුළුවන්. ඉතින් මේ හැම දෙනාම සමන්ගේ දායකත්වය ලබා දෙන්නේ මේ රුහුණු කතරගම මහා දේවාලයේ ඓතිහාසික පෙරහැර මංගල්‍ය රටට ලෝකයට පෙන්වන්නට. ඔව්. දැන් මේ ජාතිකජ සහ අනිකුත් පළාත් දජ රැගෙන ගමන් කිරීමෙන් අනතුරු අපිට දකින්න පිළිවන්කම ලැබෙනවි පෙරහැරේ තත් සුවිශේෂ අවස්ථාවක්. ඒ වගේම ඒහා බැඳුණු නැත්නම් සම්බන්ධ වුණු තවත් ඓතිහාසික පුරාවෘත්තයක් අද මට සඳහන් කළා කතරගම ශ්‍රී අවිනමාරාම මහා විහාරාධිපති රුහුණුමාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද අවසරයි කපුගම සනදිස നാයක ස්වාමීන් වහන්සේ. මොකද මේ බෞද්ධ ධජවලින් අනතුරුව දැන් අපිට පේනවා මේ තමයි දුටුගැමුණු මහරජතුමාගේ පිළිරුව. ඒ කියන්නේ මේ පෙරහැර මංගල්‍යයේ සමාරම්භක පුද්ගලයා. මේ පෙරහැර මංගල්‍යය ආරම්භ කළේ දුටුගැමුණු මහරජුරුව. ඒ නිසා දුටුගැමුණු මහරජතුමාගේ පිළිරුව පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරනවා. එයත් අපේ කපුගම සන්නතිස්ස නායකයන් වහන්සේගේ සංකල්පයක්. මට අවුරුදු 10ක විතර කලින් ඉඳලා තමයි පෙරහැර මංගල්‍යයට දුටුගැමුණු රජතුමාගේ මේ පිළිරුව මේ ආකාරයෙන් වැඩමවීම සිද්ධ වෙන්නේ. දැන් ඒකම ඔබට දකින පිළිවන් මෙන්න දුටුගැමුණු රජතුමාගේ රිපසින් තවත් දඩයක් රැගෙන යනවා. මෙන්න මේ දඩය ඉතාමත් සුවිශේෂී. මොකද මේ දඩය තමයි එදා අනුරාධපුරයේ දඩය උනේ. තම දුටුගැමුණු මහරජතුමාගේ මංගල දඩය මෙන්න මේ සිංහ දඩය. අපි අපේ ජාතික දියේ දකින්න සිංහයාට නැත්නම් සිංහ කොඩියේ තියෙන සිංහයාට වඩා වෙනස්. මේ දකුණු පසින් ඔබට යාන්තම් පේනවා මේ කොඩිය. මේ කොඩියේ සිංහෙක් නෝ පිළිරුව. ඊළඟට මෙන්න සිංහ දජය. මේ සිංහදී සිංහයා ඉන්නවා ඉර හඳාංචනයේ තියෙනවා. මේ සිංහ දජය මෙවර පෙරහැරී සිට මේ පෙරංග මංගල්‍ය සිට ඔබට දකින්න පිළිවන්කම ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්. ඒ සියලු දේ සමගම අපි නෝ දැන් මේ බෞද්ධ කොඩි අපි මේ රුහුණුතරගම මහා දේවාලයේ පිහිටා තිබෙන්නේ රෝණ ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේට ඒකම ඓතිහාසික ශ්‍රී අභිනවාරාමයට මැදිව. ඉතින් මේ බෞද්ධ කමත්ක තමයි මේ සියලුම පෝෂණය වෙන්නේ. අපි දකිනවා මේ වෙලාවේදී මේ බෞද්ධ කොඩි රැගෙන ගමන් කරන ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ දරුවන්. ඔව් දැන් ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල පිළිබඳව කතා කරද්දී අද උදැසන රවින් තවත් ඉතාම සුවිශේෂී කටයුත්තක් සිද්ධ වුණා. ඒවත් සඳහන් කරන්න ඕන. මොකද සිංගප්පූරුවේ ඉන්න දානපතියන් විසින් මේ ආනන්ද රේවත දහම් පාසලේ දරුදරියන් උදෙසා පොත් පරිත්‍යාග කිරීමක් සිද්ධ වුණා. මෙහිදී සියාර පොත් 11000ක් මේ දරුවන්ගේ පරිහරණයට පරිත්‍යාග කිරීමක් සිද්ධ වුණා. අපි අන්න එයත් මං හිතන්නේ මේ අවස්ථාව සිහිපත් කළ යුතුයි. අපි දකිනවා දැන් ගමන් කරනවා බෞද්ධ කොඩියගෙන දරුවන් දහම් පාසලේ දරුවන්. ඒ අතරතුර අපි විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ පළමු දිනය නිසා වැඩියෙන් ඔබට මේ පෙරහැර නරඹන්නට පුළුවන් විශේෂයෙන්ම ITV මාධ්‍ය ජාලයේ ITV නිල Facebook ගිණුම සහ YouTube ගිණුම ඔස්සේ ඒකම රුහුණු කතරගම මහා දේවාලයේ නිල YouTube සහ Facebook ගිණුම ඔස්සේ බලන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් මේ පෙරහැර ෆ්‍රී සෙට් අංක 1 ඔස්සේ දාලන්නට. ඒකම ජය TV ඔස්සේ ඔබට මේ පෙරහැර 15ම නරඹන්නට හැකියාව තිබෙනවා. ජය TV POT අංක 94 ඒකම ජය TV අංක 25 ඔස්සේ. අපි විටින් විට ඔබට මේ පිළිබඳව මතක් කරන්නේ මේ පණිවිඩය අනිත් අයටත් බෙදා හදා දෙන්න විශේෂයෙන්ම හැමෝගෙම දැනගීම සඳහා. සංජුක ඔව් රවින් මහත්මයා මේ මතක් කරන්න ඕනේ ඔබතුමන් මතක් කරන නිසාම මම මේ මතක් කරන්නේ ඉතින් මේ වෙලාවේ සජීව විකාශය සමාජ ජාල මාධ්‍ය හරහා මම Facebook පැත්තට විතරයි ගියේ Facebook සමාජ ජාල මාධ්‍ය හරහා
300ට අධික පිරිසක් නරඹනවා පළමු දවසේම බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්න ඉන්නවා ITV මධ්‍යජාලය හරහා දින 15ම අනිවාර්යෙන්ම හැමෝගෙම ආලියට හැමෝගෙම දෝතට සජීවී විකාශයක් විදියට ගෙනෙන්නට සූදානම්ෙන් ඉන්න වග මතක් කරන්න ඕනි. මේ දැන් අපි දකින ගිනි පාගන කණ්ඩායම විශේෂයෙන්ම ශ්‍රී මහා භද්‍රකාලී අම්මන් දේවාලය නියෝජනය කරමින් රෝහණ අපි මේ පිරිසට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔවුන්ට දිනයක් නියම කරලා තියෙනවා ගිනි පෑගීම සඳහා අපි ඒ පිළිබඳව මතක් කරන්න ඕනේ. ඔව් ගිනිපාගන මේ බැතිමරුන් මේ සඳහා පෙවෙනවා. ඔවුන් දින ගණනාවක් පේවි ඉන්න අනතුරුව මේ සම්බන්ධයෙන්ම කටයුතු කරන්නේ නැත්නම් ගිනිපෑගීම මංගල්‍යය වෙනුවෙන්ම කැපදුණු පිරිසක්. ඔවුන් තමයි මේ ගිනිපෑගීමේ මංගල් එකතු වෙන්නේ. දැන් අපි මේ පිළිබඳව පසුව කතා කරමු. අද මේ ගිනිපෑගීමේ මංගල්‍යයට සහභාගී වෙන මේ පිරිස රෝහණ කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ හැම දිනකම පෙරහැරේ මේ ආකාරයට ගමන් කරනවා. අපි විශේෂයෙන්ම දකිනවා මේ මොහොටිම්මාගේ පරපුරේ අය මේ සඳහා දායකත්වය ලබා දෙනවා. අපි මේ පිළිබඳව මතක් කරන්න ඕනේ. මේ ගමන් රන්නේ ගිනි පාගන කණ්ඩායමයි. ගිනි පාගන කණ්ඩායම දින වැඩි වෙන ආකාරයක් අපි දකිනවා. අදට වඩා හෙට වැඩි වෙයි. හෙටට වඩා අනිකට වැඩි වෙයි. විශාල පිරිසක් එකතු වෙනවා පෙරහැර මංගලය සඳහා මේ ගිනි පෑගීම කටයුත්තට. එකම අපි ඊළඟට දකින්නේ තූර වාදක කණ්ඩායම ආනන්ද රේවත දහම් පාසල නියෝජනය කරමින් මේ තූර වාදක කණ්ඩායම ගමන් කරන ආකාරය තමයි අපි දකින්නේ. මේ ඔබ දකින විදුලි බුබුලි වලින් ඒකාලෝක කර තිබෙන මේ පූජනීය පුදබිම ඒකාලෝක කරන්නට දායකත්වයේ ලබා දුන්නේ ස්වදේශී කොහොඹ ආයතනයයි. 24 වෙනි වතාවටත් ඔවුන් මේ සඳහා Tamanගේ දායකත්වය ලබා දෙනවා. අපි පිළිබඳවත් තවත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඔව් දැන් අපිට දකින්න පිවන්කම ලැබී මේ දේශීය තුරවාද කණ්ඩායම රෝහණ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත පාසලේ දරියන් තමයි මේ තුරවාද කණ්ඩායම. මෙන්න මෙතනත් සාධාරණ දෙයක් තියෙනවා. කතරගම හරි අපූර්ව නගරයක්, පූජා භූමියක්. දැන් බලන්න වැඩිහිටි කඳක්, මහා දේවාලයක්, කිරිවෙහෙරත්, සෙල්ල කතරගම මේ සියලුම ස්ථාන එකට යා කරමින් වුණින් සරල රේඛාවක් ඇන්දොත් හරියටම මේ සරල රේඛාවක තමයි මෙන්න මේ සියලුම ස්ථාන පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ මහා දේවාලය හා සම්බන්ධ පිරිත් නිලය ඉටු කර ලබන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය. ඉතින් කිරිවෙහෙර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඇරියා අද මේ පෙරහැරේ මේ දේතූර්යවාද කණ්ඩායමේ ගමන් කරන ආකාරයයි ඔබ දකින්නේ. අපි මේ පෙරහැරේ තූර්යවාද කණ්ඩායම ගමන් කරන අතරේ අපට අනුග්‍රහය ලබා දෙනවා අදසේදී මේ මාධ්‍ය කටයුත්ත ප්‍රධාන අනුග්‍රහයෙන් Power Hands Holding පෞද්ගලික සමාගම වේතාවක් ගෞරව මතක් කරන්න ඕනේ. ඒකම තියාරා ලැබුම් හැඟුම් පිරේ CBL තියාරා. ඒකම ස්වදේශී කොහොඹ සුවඳ පැතිරේ. ඒකම බැති පූජා. මේ අතරේ අපි දකිනවා පළවෙනි හස්තියා ගමන් කරන ආකාරය අසංක අපි ඔබ දෙසට යොමු වෙන්නේ. අද පළවන බබුල් පෙරහැරේ අලුවන්තේ පළවන නියෝජන මේ රුහු මහා කතරගම පෙරහැර මංගලයට මහා රූපයක් දෝරෙන් දරාගෙන කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ කියලා කියන්නේ කතරගම පෙරහැර මංගල්‍යයේ කතරගම මහා දේවාලයේ පිරිත්නිල වගේම අවසන් රන්දුලිපා පෙරහැරේදී ඇතෙක් වරක වස්තුව කතරගම දේවාලයේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන ලබා දෙනවා. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ තතු හස්තියා තමයි අද අලිපන්තේ උතුම් නියෝජන ගමන් කරන්නේ. වර්ෂ 2006 මතකයට නැගෙනවා. පිනවලදී ජයතු වලියාට සහ සාමා ඇතිනට ගාව තමයි වෙලවහිල දකින්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තමයි කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙම හස්තියා පූජා කරන්නේ. වගේම අපි මෙම හස්තියාගේ ආදරණීය බව පිළිබඳව සිහිපත් කළ යුතුයි. ඇලන් මහරාබේට අයත් සාමා ඇතින වේ වෙනකොට ශ්‍රී දළදා මාලිගාවේ ඉතාමත් සුවෙන් සිටිනවා. ඉතින් රට ලෝකයක් ආදරය කරන ගෘහස්ත අලිගේ බොහෝ දිනාගේ අතරේ දිනාගත් හස්තයෙක් ලෙස අපට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙම තරුදු හස්තය හඳුන්වන්න හැකියාව තිබෙනවා. කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අති ගෞරවාර්හ කාරාධිපති ඔබවක ධම්මික නාග ස්වාමීන් වහන්සේගේ මාර්ගකාරී සිටින ඒ වගේම රවි මාධ්‍යශේෂ සිහිපත් කිරීමක් ගන්න වෙනවා.
වෙනද කතරගම පැහැර මංගල්‍යයට කැලණියේ කණ්ඩුල සම්බන්ධ වෙනවා. කැලණි කම්පිටියවත් ආදරවාදයක්. හැබැයි හරිදුගේ පොතේ නාලුවා. හැබැයි අද පැහැර මංගල්‍යයට සම්බන්ධ වන්නේ නැහැ. අනපේක්ෂිත ලෙස මද කාල සීමාව ගත කරන නිසා කැලණිය තුළ ඉතින් වාසනාගේ වාසනාව බලපහිම පෙන්නුම් කරමින් අද ඉඳලා ඇත්තාම ලෙස සුපුරුදු ඒකම අපිට මේ ළඟදී දේවවදනේ මේ මහා නුවර නම් ප්‍රකාශයක් කරනවා මිහිලා ඇලියතුගේ අඩුකමක් තියෙනවා කියලා ඉදිරි පෙරහැර මංගල සඳහා. ගිය වසරේ ඉඳන් මේ අවුරුද්දේ අලි 4 දෙනෙක් අත්අඩංගු වෙලා තිබෙනවා පිළිබඳව පිට ඒ පිළිබඳව සේවාවක් කරා. දැන් මේ දකින්න ඊළඟ සූර්ය වාදක කණ්ඩායම ශ්‍රී අභිනවරාමය යෝජනය කරමින් තමයි ගමන් කරන්නේ. රෝහණ අපි අර ඉස්සෙල්ලා දැක්කා වගේම මේ සූර්ය වාදක කණ්ඩායම ඉතාමත් ලංකාවේ ඇඳුම් සැරසිලා මේ පෙරහැරට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ඔව් දැන් ඇත්තටම සඳහන් කරගන්න කතරගම ශ්‍රී අභිනවර විහාරස්ථ ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ දැරියන් තමයි දේශීය තෝරවාද කණ්ඩායම ඉදිරිපත් කරමින් ගමන්. ශ්‍රී ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ දැරියන්. ඒ අතරේ මා යලිත් අවස්ථාව උදා කරගන්නවා ඔබට මේ පෙරහැර සජීවීව නරඹන්න හැකියාව තිබෙන ආකාරය පිළිබඳව මතක් කරන්න. ITV මාධ්‍ය ජාලයේ ITV Facebook සහ YouTube ඔස්සේ ඔබට බලන්න පුළුවන්. ඒකම රුහුණු කතරගම දේවාලයේ නිල Facebook සහ YouTube ඔස්සේ බලන්න පුළුවන්. ඒකම අපි ඔබට විශේෂයෙන්ම කරන්නට ඕනේ ජය TV ඔස්සේ මේ පෙරහැර නරඹන්න හැකියාව තිබෙනවා. POT අංක 94 ඒකම ඩයලොග් TV අංක 25 ඔස්සේ එකම ෆ්‍රී සෙට් අංක 1 ඔබට මේ පෙරහැර දිගටම නරඹන්නට හැකියාව තිබෙනවා. අපි මේ මතක් කරන අවස්ථාවේදී තවමත් ගමන් කරන්නේ ඒ දර්ශනීය සූර්ය වාදක කණ්ඩායමයි. සංජුක තූර්ය වාදක කණ්ඩායම කියලා තමයි තූර්ය වාදක කණ්ඩායම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මොකද පංච වාදක භාණ්ඩ පහක් යොදා ගන්නවා තූර්ය වාදක කණ්ඩායම. අපි මේක සඳහන් කරනවා ආතත විතත විතාතත ඝන සුසිරිය කියලා. අතින් අතින් බයන භාණ්ඩ විතර විතින් එතම් කඩිප්පු වලින් වාදනය කරන භාණ්ඩ විතතාතත අසහ කඩිප්පු වලින් වාදනය කරන භාණ්ඩ අනේ තාලපොට වගේ සුසිරිය බලවතෝ වර්තමානයේ මෙලෝඩිකාව භාවිතා කරනවා. දැන් මේ විදිහට ගත්තම මේ පංච තුරේ නාදයම දෙවියන්ට කරන පුදු සත්කාරයක් විදිහට තමයි පෙරහැර මංගල්‍යයේ අපි ඊළඟ අංගයට යවගමන් කළ යුතුයි. මේ පත්තිනි නර්තනය තමයි අපි දකින්නේ. සහන කලායතනයේ ඉදිරිපත් කරන පත්තිනි නර්තනයයි අද දවසේ ප්‍රථම නර්තනය හැටියට මේ පෙරහැරට එකතු වෙන්නේ. දැන් අද පළවන පෙරහැර මංගල්‍යයේදී පෙරහැර ගමන් කරන මාර්ගයක් සීමිත ගමන් මාර්ගයක්. දැන් හෙට ඉඳලා පෙරහැර ගමන් ආරම්භ කරලා ගමන් කරන්නේ පිට වීදිය ඔස්සේ. එන්නේ මහවීදිය. නමුත් අද කෙලිම පෙරහැර මහවීදියේම ගමන් කළා මහවීදියෙන්ම ආපහු ගෙවදින්න නියමිතයි. ඒ නිසා පෙරහැරේ අද දවසේ එකතු වෙන නර්තන කණ්ඩායම් සංඛ්‍යාව අලිතුන් සංඛ්‍යාවේ අඩුවක් අපිට දකින්න පිළිවන්කම තියෙනවා. කොහොම වුණත් අද මේ පෙරහැර මංගලයට එකතු වෙන පත්තිනි රංගනය තමයි පත්තිනි දේවියට පත්තිනි දේව මෑණියන්ට උපහාර හැටියට පවත්වන අද මේ රංගනය කතරගම දෙවියන්ට උපහාර දෙනවා. කතරගම දෙවියන්ට වන්දනාවක් විදිහට අද දැරියන් හරි අපූර්ව ඉදිරිපත් කරනවා. එන්න අපි අත්පන්තියේ ඊළඟ නියෝජනය දකින්න අසංග ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමුව මගුල් පෙරහැරේ අද අලිපන්තියේ කරන නියෝජනය රුහුණු කතරගම මහදේවාලයේ මහවස්තියා ගමන් කරනවා. එතකොට කතරගම ගම්මුදාවෙන් යන් ජයවර්ධනතුමා විසින් තමයි ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ මහවස්තියා පූජා කරන්නේ. තාමත් පුරාවැසිය අවුරුදු 5ක් තමයි පුරාවැසිය තමයි මතු කතරගම මහදේවාලයේ පූජා කරන්නේ. කතරගම මදුක අද සුවිශේෂී වෙනවා. අද කතරගම දේවාලයේ මතු බාණු සනා තුන්දෙනාම මේ ඇසළ පෙරහැර මංගලයේ කාලාන්තරයකින් දක්වන ලැබෙන තාමත් නාතුමින් ලැබෙන සුවිශේෂී පෙරහැර මංගලයක් තමයි මේ පෙරහැර මංගලය. ඒකම කතරගමටම වෙන්නේ කෝ කාවඩි නර්තනයක් අපි දකින්නේ. විශේෂයෙන්ම මංගල කලායතනයයි ඉදිරිපත් කරන්න ඕන. දැන් ඇත්තටම වෙන්නේ මේ කාවඩි රංගනය කතරගම දෙවියන්ටම උපහාර පිණිස පවටංගනය. දැන් අපි දකින්නේ බක්කාවඩි රංගනය. නමුත් ආදි කාලේ කතරගම දෙවියන් වෙනුවෙන් කාවඩි වර්ග 5
තිබිලා තියෙනවා කියලා අලුත්වේ සෝරදාම්දුව සටහන් කරනවා කතරම පුදසෙනි පොරේ. පක්තිකාවාදී, ඉනිකාවාදී, කිරිකාවාදී, මත්ස්‍යකාවාදී සහ පරවිකාවාදී. අපි ඉදිරියේදී මේ කාවාදී වර්ග පිළිබඳව කතා කරමු. මේ අද දකින්නේ පක්තිකාවාදී රංගනය. මේක සුදාස්ගේ උත්තරය දක්වාම එහාට යන කතාවක් තියෙනවා. පසු දවසක පිළිබඳව කියනවා. පක්තිකාවාදී රංගනය ආරම්භ වෙන්නේ මෙන්න මේ සුදාස්ගේ යුද්ධයේදී හතරකම දිනු සංඝ දිරියන් මේ අසුරයන් පරාජය කර අවස්ථාවේදී කරපු නර්තනය හැටියට. දැන් ඒ කියන්නේ අපි ඉදිරියට කතා කරනවා මේ ඔබ දන්නේ පක්තිකාවාදී රංගනය. එකම අපිට ඒ උද්වේග කර හඬත් එක්කම ඊළඟ අල්පන්ති නියෝජන දකින්නට හැකියාව ලැබෙනවා අසංක. මේ හද පිටුපසින් වෙන ඊළඟ නියෝජනය. දැන් අපි දකිනවා අද පළවන මප්පරහැරේ අලිපන්තියේ තුන්වන නියෝජනය ඉරන්නේ කාලාන්තරයේ රුහුණු කතරගම පෙරහැර මංගල්‍යයේ ඇසල්ල පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන වාසනාව ලැබුණු අර බානු තාමත්ම කලාතුරකින් මේ වාසනාව උදා කරගන්නමින් අර ඓතිහාසික රුහුණු කතරගම පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙනවා. දුහස්ත ඊළ අලියදුන් පිළිබඳව ආදරය කරන පුදෙනෙක් මේ බානු විශේෂී වෙනවා. බානු සහ සම්බෝධි දෙව්මිනි එකම අංග ලක්ෂණ තිබෙන එකම දේහදාරීත්වයක් තිබෙන තාමත්ම අපි දකිනවා නවීන මාත්‍ය ලංකාවේ ඊළාලින්ගේ නිගම හොඩවැල තියෙන කාටද කියලා ඇහුවොත් දෙවෙනි තියෙන්නේ මේ බානු. මේ බානු බොහෝ දෙනාගේ ආදරේ දිනාගත්ත කතසුරුදුන්ගේ ආශිර්වාදයේ සෙවණේ ඇදීමට හස්තික් අද තාමත්ම අභිමානිකව ගමන් කරනවා. සුරබාවලියේ නර්තනයයි අපි දකින්නේ. අනුෂා කලායතනය තමයි ඉදිරිපත් කරන්නේ. ඕන මේ අපූර්ව නර්තනත් එක්කයි අපි ඉරපු වෙලා ඉන්නේ. උඩරට රට සම්ප්‍රදායේ එන නවත් එක්ස්ටා සුවිශේෂී කැඩුමංගය. ඉතින් උඩරට වෙස්නට්ටුවන් සක පායුපත් ලබලා තියෙන ලලනා කාන්තා වශයෙන් මේ රටේ එකට දුවලා තියෙනවා. පායුපත් කරු කාන්තාවන් සහ උඩරට වෙස්පලඳු උඩරට නැට්ටුවන් දෙගොල්ලම එකට එකතු වෙලා තමයි මේ කාන්තා පුරුෂ සහභාගීත්වය දෙකම සංකලනයක් තමයි අපිට ඊට පස්සේ මේ සුරබාවල්ලි ගණේදී දකින්න පිළිවන්කම ලැබෙන්නේ උඩරට නැටුම් ප්‍රදායන නැටුම් මංගයක් හැටියට. ඒකම අපි මේ අවස්ථාවක් කරගත යුතුයි. අලිපන්ති ඊළඟ නියෝජනයත් අපි දින අසංක දැන් අපි ඉස්සෙල්ලා කිව්වට අලි ඇතුන් අඩු වෙයි කියලා මේ පෙරහැර නම් එහෙම වෙන එකක් නැහැ. මොකද පෙරහැරේ තාමත්ම අලංකාරයෙන් අලියගුත් ගමන් කරන්නේ සිවුර නියෝජනය අභිනවාරාමය විහාරස්ථානයට අසේල ගමන් කරනවා. අසේල පින්නවල පින්නවල තමයි කතරගම අභිනවාරාම පූජා කරන්නේ. අපි සිහිපත් කර යුතු වෙනවා වර්ෂ 2007 තමයි පින්නවලදී මෙලොව එළි දකින්නේ පුරාදා ඇතෙට සහ නීලා හස්තියාට දාල් අභිනවාරාම විහාරස්ථානයට අසේල තමයි සිවුර නියෝජන ලෙස ඉතාමත් අභිමානයෙන් ගමන් කළේ. මේ ඔබ දකින්නේ කොහොඹ කලයේ නර්තනයයි විශේෂයෙන්ම දුටුගැමුණු කලායතනයේ ඉදිරිපත් කරන කොහොඹ කලයේ නර්තනය. රෝහණ ඉතා විශිෂ්ට රූපරාමු ලැබෙන අපිට මේ පෙරහැර ඔබ කොහේ ඉඳන්වත් අපි ITV අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් තමයි ඔබට මේ රූපරාමු මේ හැම මාධ්‍යයකටම අද දවසේ විශ්වා හරිනු ලබන්නේ. ඒකම දැන් මේ කොහොඹ කලයේ රංගනය අපි උඩරට පහරට සබරට දෙවිද නැටුම්කාරයන් මේකට අපි කියන තවත් තවත් මේ බැලන්ස් කාඩ් කියලා. දැන් ඔය විදිහට මේ පෙරහැර සංස්කෘතියත් එක්ක අපේ පෙරහැර සංස්කෘතිය එකතු වුණු අලුත් අංගයක්. අලුත් නව නිර්මාණ රංගනයක් විදිහට තමයි උදා කලේ රංගනය මේ විදිහට අද දවසේ අප දකින්න පුළුවන්කම ලැබුණේ මේ දැරියන් ඉදිරිපත් කරනවා. ඒකම අපි ඊළඟ අත්පන්තියේ නියෝජනය තමයි දකින්නේ පෙරහැරෙන්. අද පළවන බබු පෙරහැරේ අලිපන්තියේ
පස්වන නියෝජනය චිත්‍රපට නළුවෙක්ගේ සම්ප්‍රාප්තිය ඔබට මතක නම් වර්ෂ 2009 බින්දු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඒ පුන් අලිපටියා තමයි අද වයස අවුරුදු 18ක් වන තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය කඩුල හස්තියා තමයි පස්වන නියෝජන ලෙස ගමන් කරන්නේ. මේ අවස්ථාවේ තමත්ම ගෞරවය සිහිපත් කරනවා තිස්සමහාරාම රාජමහා විහාරාධිපති අතිපූජනීය දේවාලයගම සේනානායක ස්වාමීන් වහන්සේගේ වාරකාරීත්වයයි කඩුල සිටින්නේ. මේ පළවන මඟුල් පෙරහැරේ පස්වන නියෝජන ලෙසයි තිස්සමහාරාම විහාරස්ථානයේ කඩුල ගමන් කරන්නේ. අපි දකිනවා ඉතා ආඩම්බරයෙන් ගමන් කරන ආකාරය. ඒකම මේ අපි දකින්නේ උඩරට මංගලම් නර්තනය අභිනාද කලායතනය තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. ඔව් දැන් මංගලම් නර්තනයේදී ගායනා කරන කවි විශේෂත්වයක් නවා. මේ කවි වලින් කියවෙනවා මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම් මංගලම් සුබ මංගලම් සුබ මංගලම් සුබ මංගලම් මේ විදිහට මේ ගායනා කර කර දෙවියන්ට ආශිර්වාද කරමින් මේ පොළොකතරගම මහාදේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය එක පැත්තකින් තවත් විශේෂී මංගල්‍යමය පෙරහැරක්. මේ මංගල්‍යමය පෙරහැරේ අද වල්යම මහාදේවාලය කරා ගම් කරන දෙවිහාමුදුරුවන්ට කතරගම දෙවිහාමුදුරුවන්ට ආශිර්වාද කරමින් පූජෝපහාර කරමින් වන්දනාමාන කරමින් ජයපැතීම තමයි සුබපැතීම තමයි මේ බාලිකාවන් මේ මංගලම් නර්තනයේදී ඉටු කරනු ලබන්නේ. අපේ මේ අපූර්ව නර්තනය ගමන් කරන අතර අපි දකිනවා අද දවසේදී විශේෂයෙන්ම මේ පෙරහැර මංගල්‍යයට අනුශාසකත්වය ලබා දෙනා වූ කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කරුණායක ස්වාමීන් වහන්සේ පෙරහැර නරඹන ආකාරය ඒකම අභිනවාරාමේ කරුණායක ස්වාමීන් වහන්සේ පෙරහැර නරඹන ආකාරය ඒකම අපි දකිනවා මේ ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ තුමන් තමන්ගේ වව්ව ඉදිරිපිට සිට මේ පෙරහැර නරඹන ආකාරය. ඉතින් මේ සිළුම දසුන් ඔබ වෙත ගෙන එන්නේ ITV මාධ්‍ය ජාලයේ අපි නිෂ්පාදක කණ්ඩායම විසින් අපි ඊළඟ අලිපන්ති යෝජනයේ ගමන් කරන්නයි ඒක කතා කරන්න සූදානම් වෙන්නේ. අපිට හැකියාවක් ලැබේ අතරතුර මේ වලව්ව ඉදිරිපිට සිට මේ පෙරහැර නරඹන ගරු බස්නායක නිලමේතුමාගේ සමීප රාමුවක් ලබා ගන්න. හැකියාව ලැබුණොත් අපිට පුළුවන් එතුමාගේ නායකත්වයේ පිළිබඳව යමක් කතා කරන්න. අසංක අපි මේ අලි ඇතුන් පිළිබඳව කතා කරන වෙලාව. අලිපන්තේ 6 වන නියෝජනය නිලවාගම් විද්‍යාවතේ මාතර දෙනියායේ සිට පැමිණි හරිතගේ සම්ප්‍රාප්ත දකිනවා. තුස්ත රණවක මතාට අයත් හරිත ගමන් කරනවාද පළවන මඟුල් පෙරහැරේ 6 වන නියෝජන ලෙසයි ගමන් කරන්නේ. අපි මේ අවස්ථාවේ සිහිපත් කර යුතු වෙනවා අද හරිත නංගිව ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. අද චාරිකා ගමන් කරන්නේ නැහැ. අපි දකිනවා චාරිකාත් සමග දැන් දෙන්නට තනියම යන්න පුළුවන් නේද? පුළුවන්. මේ මඟුල් පෙරහැරේ තාමත් අභිමානයෙන් යුතුව මේ රුහුණුවට මහා සංස්කෘතික මංගල්‍යයේ රුහුණේ අභිමානය දරාගෙන මේ අවස්ථාවේ හරිත 6 වන නියෝජනය ලෙසයි මේ පළවන මඟුල් පෙරහැරේ ගමන් කරන්නේ. ඉතින් අපි විශේෂම සිහිපත් කරනවා අද මේ අලියතුන් කතරගම දෙවිහාමුදුරන්ගේ වර්ණයෙන් අලංකෘත ඇඳුම් භාවිතා මුලින් සැරසෙල ගමන් කරදී මේ පෙරහැරට එකතු කරන අභිමානය තේජන්තකම අපේ වචනේ විස්තර ගන්න අමාරු තරමටම හරි ගැඹීරත්වයක් රූපණය වෙනවා. ඇත්තටම මේ රවින් දැක්කේ මට මතකයි මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා සඳහන් කරලා තිබුණා මෙර ඇරල පෙරහැර සඳහා මහනුවර අලියතුන්ගේ හිරියක් තිනවා කියලා. මොකද හිල අලියතුන් කීපදෙනෙක්ම අපිට අහිමි වුණා කියවසේ. අපි අසංකේ පිළිබඳව මතක් කරනකොට මේ විශේෂයෙන්ම රෝහණ අපි දකින්නේ මේ මොනර නර්තනය කතරගමටම ආවේක වූ මොනර නර්තනය මේ ඉදිරිපත් කරනු ලබන්නේ මුතුහර කලායතනය. මේ තිස්සමහාරාම ප්‍රදේශයේ තිබෙනා වූ ඉතාමත් පැරණි කලායතනයක්. අපි මේ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒකම අපි මේ සවක් කරගන්නවා මේ පෙරහැර ඓතිහාසික පෙරහැර ඔබ වෙත ගෙනෙන්නට අපට සාදර අනුග්‍රහය ලබා දෙන්නා වූ hands holding පෞද්ගලික සමාගම පිළිබඳව මතක් කරන්න. ඒකම අපි ඔබට මතක් කරන්න ඕනේ ටියාරා නැව් හැඟුම් පියේ CBL ටියාරා. ඒකම අපි ස්වදේශී කොහොම ගුණ සුවඳ පැතිරේ. ඒකම බැති පූජා මේ හැමෝගම දායකත්වය අපි විශේෂයෙන් මත කරන්න ඕනේ. ඒකම ජය TV ඔස්සේ උට පියෝ TV අංක 94 ඒකම ඩයලොග් TV අංක 25 ඔස්සේ ගරු දුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේගේ දායකත්වය සඳහා ලැබී තිබෙනවා. ඒකම ෆ්‍රී සෙට් අංක 1
ඔස්සේ ඔබට මේ පෙරහැර නරඹන්නට හැකියාව තිබෙනවා. ITV ඩිල Facebook YouTube පිටු ඔස්සේ ඒ වගේම මේ රුහුණු කතරගම මහා දේවාලයේ නිල Facebook ගිණුම සහ YouTube ගිණුම ඔස්සේ ඔබට බලන්නට හැකියාව තිබෙනවා. ඇත්තටම දැන් මේ කතගන්නුවර රුණු කතරගම මහා දේවාල පෙරහැර මංගල්‍යයට මෙන්න රංගනය. මේ රංගනය හරි වැදගත් වෙනවා. මොකද කතරගම දෙවියන්ගේ වාහනේ රණ මයුරා මොනර අපිට නැහි තමයි කතරගම දෙවියන් ගමන් කරන්නේ. ඉතින් ඊයේ පෙරදා මොනරුන්ගේ සංගණයකුත් කරා. ඔව් මොනරුන්ගේ මේ අය වහුවෙලා නැතුව ඇති ඒක. නෑ අනිවාර්යයෙන්ම මේ මොනරුන් බ්‍රෑන්ඩ් මේ රුණු කතරගම මහා දේවාලයේ මේ මහා ප්‍රාකාරයේ ඉන්න මොනරුන් බ්‍රෑන්ඩ්ද මේ අද පෙරහැර මංගල්‍යයට එකතු වෙයි කියලා සැකයක් හිතෙනවා රාවි. තරම් අලංකාරයි ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් සහ ඔවුන් දක්වන දායකත්වය අපේ පිළිබඳව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මම හිතන්නේ සංජුකත් මොන හරි කියන්න බලාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ සමාජ ශාලා මාධ්‍යවල මතකයි මීට වසරකට විතර පෙර මොණර නර්තනයේ යෙදුණු පුංචි දියණියගේ මේ වීඩියෝවක් අතිශය සමාජ ශාලා ඇතුලේ කතා බහට වුණා. මට මේ අද මේ මොණර නර්තනයේ දැකම ඒක මතක් වුණා. මොකද මේ පිල් විදාගෙන නර්තනයේ යෙදුණාට ලේසි පහසු කාර්යයක් නෙමෙයි මේ පිල්වල බර මේ පිල්වල තියෙන මේ සම්පූර්ණ මේ පාලනයම තියෙන්නේ තන්ගේ අතත් එල්ලගෙන. ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අනික තරම් වයසක් පෙනෙන්නට නැහැ. ඒ අයගේ මේ නර්තනයත් ලස්සන මොහුනේ සිනහව තියාගෙන කරන්නටත් ඕනි. මේකත් තරම් පහසු දෙයක් නෙමෙයි. පුත් හරි ලස්සනට බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන විශේෂයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගෙන හරි ලස්සනට පෙරහැර ලස්සන කරන අනිවාර්යෙන්ම කර්ම පෙරහැරේ කවුරුත් දකින කවුරුත් ආසාවෙන් බලන නර්තනයක් තමයි මොණර නර්තනය කියන්නේ. මේ මුතුහාර කලාපනේ ඉදිරිපත් කරන මේ නර්තනය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ රෝහණ මේ පරම්පරා ගණනාවක් මේ දරුවන්ගේ අම්මලා ඒ අයගේ අම්මලා මේකට දායකත්වය ලබා තිබෙන මේ වගේ ඓතිහාසික පරිමයක් තියෙන කලායතනයක් තමයි මුතුහාර කලායතන. මුතුහාර කලායතනය රුහුණේ කලායතන අතර ඉතාමත්ම ප්‍රමුඛ කලායතනයක්. විචිත්‍ර රූප රාමු ලැබෙන අපේ කැමරා ශිල්පීන්ගෙන් අපි ඔබට මතක් කරන්න ඕනේ ජූලි මාස 21 වෙනිදා සිට ITV ඔබට Pure TV අංක 125න් ඒකම ෆ්‍රී සෙට් අංක 25න් නරඹන්න පුළුවන්. මේ කැමරා ශිල්පීන් මේ නිෂ්පාදක කණ්ඩායම දායකත්වය ලබා දෙන්නේ ITV මාධ්‍ය ජාලය නියෝජනය කරමින්. ඒ වගේම සමාජ මාධ්‍ය ගණනාවක් ඔස්සේ අපිත් එක්ක ඉඳලා ඉන්නවා බොහෝ දෙනා රුහුණු මහා කතරගම දේවාලයේ ඇස් මහා පෙරහැර මංගල පෙරහැර නරඹන්නට ඉන් අනුතුරුව දැන් මොණර නර්තනයෙන් අනුතුරුව අපේ නෙත ගැටෙන්නේ සුරබාවල්ලිය රක්ත පැහැයෙන් යුතු වර්ණයෙන් යුතු ඇඳුම් වලින් සැරලා ලාලිත්‍යයෙන් යුතු නර්තනයක් සුරබාවල්ලිය. අනුෂා කලායතනය තමයි ඉදිරිපත් කරනු ලබන්නේ රෝහණ. දැන් මම අපි කලිනුත් සඳහන් කළා විශේෂයෙන්ම මේ පෙරහැර මංගල්‍යයේදී අපි දකිනවා මේ සමහර රංගනයන් ඒ දෙවිවරුන්ට ආවේනිකව පුද සත්කාර පිස පවත්වන රංගනයක්. දැන් මේ සුරබාවලිය රංගනයත් අන්න ඒ විදිහටම දෙවියන් වෙනුවෙන්ම කරනා වූ රංගනයක් විදිහට අපට හඳුන්වා දීමට පිළිවන්ව ලැබෙනවා. තාමත්ම අලංකාරව රංගනයක්. එන්න අලංකාර විදුලි බුබුලු ස්වදේශී කොහොඹ ආයතනයේ තමයි මේ විදුලි බුබුලු වලින් මේ භූමිය ඒකාලෝක කරන්න අවුරුදු 24ක් පුරාවට නොකඩවා දායකත්වය ලබා දී තිබෙන්නේ. අපේ ස්වදේශී කොහොඹ ආයතනය ඉතාමත් ආදරෙන් සිහිපත් කළ යුතුයි. ඔව් දැන් ඒකම කොයිතරම් විදුලි බුබුලු වලින් ඒකාලෝක වුණත් මේ පෙරහැර ගමන් මාර්ගය එදා රජ දවස විදුලි බුබුලු තිබුණේ නැහැ. පෙරහැර ගමන් කිරීමේදී ආලෝකය ලාගත්තේ මෙන්න මේ විදිහට කොප්පර පන්දම් වල. කොප්පර පන්දම්. දැන් මම ඔබට කලිනුත් සඳහන් කළා මට ඇති එදා දුටුගැමුණු රජතුමන් නියම කළ ආකාරයටම අද දක්වා පෙරහැර මංගල්‍ය සිද්ධ වෙනවා. දැන් විදුලි බුබුලු ලක්ෂ සංඛ්‍යාත ගණනාවකින් ආලෝකමත් වුණත් අර කොප්පර පන්දම් ගෙනියන්න ඕන කියලා තියෙන නියමය අදටත් වළංගු. අදත් චාරිත්‍රය ඒ විදිහටම සිද්ධ කරනවා. ඒයි මේ කොප්පර පන්දම් ගෙනීමෙන් බලාපොරොත්තු මේ සුරබාවල්ලියට පිටිපසින් අපිට අධිපන්තියේ තවත් යෝජනයක් දකින්න පුළුවන් අසංක. අපි අහලා තියෙනවා
අංකහ වාසනාවන්තයි කියලා අපි තවම දකින්නේ සුරබාවල්ලියේ ඒ සුන්දර යුවතියන් පෙරටු කර ගනිමින් දැන් කන්ද උඩරට යුවතුන්ගේ සම්ප්‍රාප්තිය අපි බලාපොරොත්තු සිටිනවා. අපි දකින්නේ තාමත් මේ සුරබාවල්ලියේ ඒ නර්තන ශිල්පීන්ගේ අපූර්ව හැඩතලින් අපි දැන් දකිනවා කන්ද උඩරට යුවරජුගේ සම්ප්‍රාප්තිය ශ්‍රී දළමාලිගාවේ සිංහරාජාගේ සම්ප්‍රාප්තිය අපි දකිනවා. අද පළවන මගුල් පෙරහැරේ 7 වන නියෝජනය ලෙසයි අප දකින්නේ. සිංහරාජා පිළිබඳව සිහිපත් කරන විට අපි දකිනවා එදා වවුනියාවේ කච්චිකුලම් දේශයේ තමයි මෙම ඇත්පටවා අතරමංව සිටියේදී ශ්‍රී ලංකාවේ සිංහ රජමේන්තු විසින් සොයාගන්න අපේ ඇත්පටවා ශ්‍රී දළදා මාලිගාව පූජා කරනවා. සිංහ රජමේන්තු කරන ගෞරවයක් ලෙස තමයි මෙව දුක සිංහ රාජා කියන නාම ලබන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ උපනායකත්වයේ දරන්නේ සිංහ රාජා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැරේ නිල උරුමකරු ඉතාමත්ම ගරු ගහම්බරව මේ රුහුරුවට මහා මංගල්‍යයේ කන්ද උඩරට මහා අභිමානය අරගෙන ඒ ශ්‍රී දළදා මාලිගාවේ ආශිර්වාදය මේ කඳ සිරුදුන්ට ලබා දෙන ඒ පිමිණියත් සමග මේ පෙරහැර මංගල්‍යයට එකතු වෙච්ච අවස්ථාව තමයි අප දකින්නේ. සිංහ රාජාගේ පැමිණීම ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අලිපන්තිය මේ පෙරහැර මංගල්‍යයේ දිනෙන් දින වැඩි වෙමින් මේ ඓතිහාසික රුහුණු කතරගම මේ මහා දේවාලයේ වාර්ෂික ඇසල් පෙරහැර මංගල්‍යයේ අපූර්වත්වය රන්මහතට මතක නම් ගියවර පළවන මගුල් පෙරහැරේදී අලි පෙළ කලබල යද්දී වාසනාට මහාවහල් කඩේ ආරක්ෂකයෙකුට පත් වුණේ සිංහ රාජා. ඉතින් එදා රටක් ලෝකයක් සිංහ රාජා ගැන කතා කළා. ඉතින් අද වාසනාට ඉදිරියෙන් තමයි අදත් තාමත්ම ගරු ගහම්බීරව සිංහ රාජා ව්‍යවස්ථාවේ ගමන් කරන්නේ. සිංහ රාජා වාසනා ඒකම වාසනා මතින් අපි හැමෝටම ආශිර්වාද ලබා දෙන ඓතිහාසික කතරගම මහා දෙවියන්. ඔන්න දැන් අපිට දකින්න පිළිවන්කම ලැබෙනවා මේ ආදිවාසීන්ගේ සම්ප්‍රාප්තිය පෙරහැර මංගල්‍යදී. මේ උඩරට වෙනටුම් කණ්ඩායමත් එක්කම ඊට පස්සේ අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ ආදිවාසීන්. මේ ආදිවාසීන් පෙරහැර ඉදිරියෙන් ගම් කරනවා. මොකද උඩ තමයි වල්ලියම්මාගේ ආශිර්වාදය තියෙන්නේ. උඩට වල්ලියම්මාගේ අයිතිය තියෙන්නේ. මේ අයිතිය තහවුරු කිරීම තමයි උන් දකින්නේ. දැන් මහා දේවාල භූමි මංගල හස්තිය අතරගම දෙවියන් ඉදමර තබාගෙන ගමන ආරම්භ කරද්දී වාහල් කඩේදී මේ ආදිවාසීන් පෙරහැර නවත්තනවා. පෙරහැර නවත්තලා පෙරහැරට යන්න දෙන්න බෑ කියනවා. ඊතලෙන් ඉරක් අදිනවා. ඉරක් ඇඳලා මෙලින් මෙහාට එන්න දෙන්නේ නැහැ කියලා කිව්වම පෙරහැර ගමන් කරන බසායක නිලමෙතුමා එහෙම නැත්නම් අධිකාරන් නිලමෙතුමා පඳුරු මල්ලක් පූජා කරනවා. පඳුරු මල්ලක් දුන්නයින් පස්සේ තමයි මේ දුන්න ඊතලයක් පොරවත් මේගෙන අසුපසට ගමන් කරන්නේ කතරගම දෙවියන් වන්දනාමා කර කර මේ ආදිවාසීන් පිරිස. එයයි ඔබ දකින්නේ. අසංකාපී වාසනා හස්තියා පිළිබඳ කතා කළ යුතුයි. පෙරට පෙරහැර සංස්කෘතිය තුළ මේ දසුන දකින්න ලැබෙන්නෙම මේ ඓතිහාසික කතරගම මේ ඇසල පෙරහැර මංගල්‍යයේදී. මංගල ඇත්ම මිලස මේ දේවකාරී අදිටු කරන්නේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාසනතු මෙන්න නිරලත් නමුතුලස බොහෝ දෙනාගේ ආදරය ඒ වගේම ගෞරවය දිනාගත් හස් ඇටෙකු ලෙස අපට වාසනාව හඳුනන හැකියාව තිබෙනවා. නිතරම වාසනාගේ වාසනා ගුණය පිට දින කිහිපයකට පෙර ආතු වෙනවා. දින කිහිපයක් පෙර තමයි වාර්ෂික මද සමය නිම කරන්නේ. වාසනා ඒ මද සමය නිම නොකළා නම් මේ දේවකාරී සුගන්නේ කවුරුන්ද කියන ප්‍රශ්න බොහෝ දෙනා අත තිබුණා. දැන් අර අපි කලින් දුටුවා සුරදුම් රථය ඒකම දැන් මීට කලින් ඔබ කහදියර ඉසිමින් ගමන් කරනවා. මොකද පෙරහැර ගමන් කරන මාර්ගය පිරිසිදු කරන්න ඕන. කහදියර ඉසිමින් තමයි පිරිසිදු කරන්නේ. පිරිසිදු කළා කතරගම දෙවියන් වඩින මාර්ගය ශුද්ධ මාර්ගයක් පත් කරනවා. ඉන් පස්සේ මෙන්න මේ බලන්න හේවිසිකවන් එක්ක මීට කාලෙක ඔබ දකින්න පුළුවන් ලැබුණ ආකාරය අර අපි කලින් සඳහන් කරේ වාසනා හස්තිය මත තැන්පත් කළ වතපුටුව මත තමයි දෙවියන් තැන්පත් කරන්නේ. වතපුටුව තමයි මල් මාලා වලින් ආවරණය කරන්නේ. මේ මල් මාලා අතරේ ඔබ දකින්න පිළිවන්ක ලැබෙන ඔය දුඹුරු පාට මේ සැවැන්න මුල් මාලාව. සැවැන්න මුල් මල් මාලාව පළඳවනවා. මොකද කතරගම දෙවියන්ට සුවඳ විවන්න. ඒ වගේම මේ පෙරහැර ගමන් කරද්දී මේ
මංගල හස්ත රාජ්‍ය මත වාසනාවට වැඩ ඉන්න කතරම දෙවියන්ට සුවඳ දුම් සුවඳ පෑන් ඒ විතරක් නෙවෙයි සුවඳ වලින් පූජෝපහාර දක්වනවා අපි පෙරහැර කරද්දී. මෙන්න මේ දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ පෙරහැර ඉදිරියෙන් ගමන් කරනවා මේ සලු වඩන පිස මේ සලු වීම කරන්නේ පෙරහැරේ නඩත්තු පල්වලදී. නඩත්තු පළවල් වල සිදුවන කාර්ය සහ මේ සලු වැඩිම පිළිබඳව අපි ඉදිරි දිනකදී කතා කරමු. ඒ ඉතාමත්ම විශේෂත්ව ගන්නා රංගනයක්. අපි මේ කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය රටට ලෝකයට ලැබෙන මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. බත බුලතින් සාරවත් වේවා. අපි හැමෝටම නිරෝගී සම්පන්නිය ලැබේවා. කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආශිර්වාදය ඔබට රැගෙන ITV මාධ්‍ය ජාලය සූදානමින් සිටිනවා. මේ 15 පුරාවටම මේ දසුන් ඔබ වෙතට ගෙනෙන්නට මේ විචිත්‍රත්වය ඔබගේ අස්මානයට ගෙන එන්නට ඒ බලාපොරොත්තුව අපි අද දවසේදී පළමු දිනේදී සාක්ෂාත් කළ බව සාක්ෂි සහිතවන් කරමින් ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යය ඔබ වෙත ගෙන එන්නට අනුග්‍රහය දැක්වූ විශේෂයෙන්ම Power Hands Holding පෞද්ගලික සමාගම ඒකම ටියාරා නැවුම් හැඟුම් CBL ටියාරා ඒකම සුදේශී කොහොඹ ගුණස පැතිරේ ඒකම බැති පූජා මේ සියලු දෙනාම සියලු අනුග්‍රහයකින් ඉතාමත් ගෞරවයෙන් මත් කළ යුතු යොවුන්ගේ දායකත්වයේ පිළිබඳව අපි තවමත් දකින්නේ රූපරම වල දෙවියන් වඩමවන ආකාරය. දැන් මේ වාසන හස්තිය පෙරහැරේ ගමන් කරද්දී තවත් සුවිශේෂයක්. කවදාවත් පෙරහැරි මේ දෙවියන් වහන්සේ වඩම්බන කාලය තුල හොණය බිම ගෑවෙන්න දෙන්නේ නැහැ. එයාත් ඉතාමත්ම වැදගත් වාසන හස්තයාගේ තියෙන එක් ගුණයක්. ඔහු හොඬවැල්ල බිම වදින්නට දෙන්නේ නැහැ. මේ ඔබ දකින්නේ රෝහණ විශේෂයෙන් මේ මල් කතරගම දෙවියන්ට පූජා කරන්නට රැගෙන ආකාරය මේ ඒ සඳහා දායකත්වයේ බා දෙන අය පිරිසුදු කරන අය ඒකම ශ්‍රී ලංකා පොලිසිය මේ විශිෂ්ට දායකත්වය ලබා දෙනවා. ඒකම මේ කඳවුර බර නිලධාරිය හැටියට ගරු දිසාපතිතුමන්ව අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම්තුමන් මේ අයගේ සියලු දෙනාගේ දායකත්වයේ මතින් තමයි මේ ඓතිහාසික කතරගම දේවාලයේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්නේ. මේ ඔබ රූපබරම වල තවමත් දකින්නේ ඒ දර්ශනයයි. ඒ අතරතුර අපි ඔබට මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ පෙරහැර හෙට දවසේදීත් ඔබට නරඹන්නට අපි ආරාධනා කරනවා. පෙරහැර කියවන්නට අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව බොහෝ තතු විස්තර සමගින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජනයක් අපිට හොන හමු වෙලා තියෙනවා. ඒකම මේ අලියතුන් පිළිබඳව පෙරහැර පිළිබඳව කතා කරන්නට දෙව්නුවර මහා දේවාලයේ විෂ්ණු දේවාලයේ නියෝජනයක් අපට ලැබෙනවා. ඒ අසංක ඒකම මේ ITV මාධ්‍ය ජාලයේ නියෝජනය කරමින් සංජුක හා මම ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ හැම දිනාගෙම දායකත්වය ඇතිව ITV මාධ්‍ය ජාලයේ නිෂ්පාදක කණ්ඩායම යුසුළු වෙනවා මේ කටයුතු ඔබට ගෙනෙන්නට. ඒකම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ රුහුණු කතරගම මහා දේවාලයේ මාධ්‍ය කණ්ඩායම සන්දිම ඇතුළේ සියලු දෙනාම අපි ගෞරවයෙන් සීවත් කරන්න ඕනේ. එහෙනම් අද පළමු දිනේදී අපි සමුගන්නටයි සූදානම්. රෝහණ විශේෂයෙන්ම අනුශාසකත්වයේ ලබා දුන්නු ගරු නායක ස්වාමින් වහන්සේලාව ගරු බස්නායක නිලමේතුමන් ඇතුළු සියලු දෙනාම ගෞරවයෙන් සීපත් කරමින් මතක් කරමින් අපි අද දවසේ පෙරහැර මෙතකින් නිමාවටපත් කරන්නට සූදානම් වෙන්නේ. ඒ අවස්ථාවේදී අපි සංජු ඔබට අපේ මයික්‍රොෆෝනය එකතු කරන්නේ. Haro hara, haro hara, haro